අද අපි කතා කරන්න යන්නේ සාර්ථකත්වය, සතුට සහ ජීවිතයේ ඇත්තටම වැදගත් වෙන්නේ මොනවද කියන එක ගැන හිතන්න පුළුවන් හරිම අපූර්ව උපමා කතාවක් ගැනයි. හරි. එහෙනම් අපි කතාව පටන් ගමු. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි තරුණයෙක්. වෘත්තීය ජීවිතයේ යම් සාර්ථකතුරක් ලබාගෙන හිටියත් මෙයාගේ හිතේ තිබුණේ ලොකු අතෘප්තියක්. ඒ වගේම නිරන්තර මානසික පීඩනයකින් තමයි මෙයා හිටියේ. ඉතින් මෙහෙම ඉන්නකොට තමයි මෙයාට ආරංචියක් ලැබෙන්නේ හරිම ප්‍රඥාවන්ත මහාචාර්යවරයෙක් ගැන. Tamanගේ අසතුරට පිළිතුරක් හොයාගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් මේ තරුණයා ඔහු හොයාගෙන යනවා. ඔන්න ඉතින් මහාචාර්යවරයාව මුණ ගැහිලා තරුණයා Tamanගේ හිතේ තියෙන ප්‍රශ්නේ ඒ විදිහටම කියනවා. මහාචාර්යවරයා hina වෙලා උදව් කරන්නම් කියනවා. හැබැයි ඊට කලින් පොඩි වැඩක් කරන්න කියලා තරුණයාට බාර දෙනවා. හොඳයි. මහාචාර්යවරයාගේ පළවෙනි පාඩම ඒක දේශනයක් නම් නෙවෙයි, ඒක ටිකක් අමුතු, ඒ වගේම අභියෝගාත්මක පරීක්ෂණයක්. උපදේශ ටික හරිම සරලයි වගේ පෙනුනට වැඩේ එච්චර ලේසි උනේ නැහැ. නිවස පිටිපස්සේ තියෙන අඳුරු ගැඹුරු පොකුණට ගිහින් ඒකේ පතුලේ තියෙන ලී පෙට්ටියක් හොයාගෙන එන්න ඕන. සමහර විට රහසය ඒක ඇතුලේ තියෙන්න පුරුවන් කියලාත් කිව්වා. මේකේ Tamanගේ සීමාව ඉක්මවලා යන ගමනක් කියලා ඒ තරුණයා එතකොට දැනගෙන හිටියේ නැහැ. හිතා ගන්න පුණවන්නේ වතුර අයිස් වගේ සීතලයි. හැමතැනම අඳුරුයි. එයා ගැඹුරටම කිමිදෙනවා. ටිකෙන් ටික හුස්ම හිර වෙනවා. පෙනහළු වාතයට ඉල්ලා කෑ ගහනවා වගේ දැනෙනවා. හරියට මෙරෙන්න යනවා වගේ හැඟීමක්. ඔන්න ওই වෙලාවේ තමයි පෙට්ටිය අහුවෙන්නේ. ඒකත් අරගෙන පිස්සුවෙන් වගේ උඩට එනකොට එයාගේ මුළු හිතේම තිබුණේ එකම එක ප්‍රබල අවශ්‍යතාවයක් විතරයි. ගොඩට ඇවිත් හති දදා ඉන්නකොට Tamanටත් නොදැනීම එයා පාඩමේ පළවෙනි කොටස ඉගෙනගෙන ඉවරයි. ඒ මොහොතේ ලෝකෙ වෙන ඕනම දෙයකට වඩා හුස්ම ගැනීම කොච්චර වටිනවද කියලා එයාට තේරුණා. ඔන්න එතකොට තමයි මහාචාර්යවරයා පළවෙනි රහස්ස කියලා දෙන්නේ. ඔයා වතුර යට ඉන්නකොට හුස්ම ගන්න කොයිතරම් දැඩි ආසාවකින් හිටියද, අන්න ඒ වගේම දැවෙන ආසාවකින් යම් දෙයක් ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒක තමයි සාර්ථකත්වයේ රහස්ස කියලා. ඒ කියන්නේ සැබෑ සාර්ථකත්වය එන්නේ ඇතුළතින්ම එන අතිශය ප්‍රබල පෙළඹවීමකින්. හොඳයි. ඒ අමාරු අත්දැකීමෙන් පස්සේ මහාචාර්යවරයා මේ තරුණයාට කෝෆි එකක් බොන්න කතා කරනවා. දෙවෙනි පාඩම ලෑස්ති කරලා තිබුණේ එතන. මේසේ උඩ කෝප දෙකක් තියෙනවා. එකක් රන් ආලේපිත දිලිසෙන හරිම වටිනා ලස්සන කෝපයක්. අනිත් එක හරිම සාමාන්‍ය චාම් මැටි කෝපයක්. දැන් මහාචාර්යවරයා කියනවා මේ දෙකෙන් එකක් තෝරගන්න කියලා. ඉතින් මේ දෙකෙන් මොකක් තෝරගන්නද? හිතාගන්න පුළුවන්නේ එයාට දෙපාරක් හිතන්න දෙයක් තිබුණේ නැහැ. ඇත්තටම තරුණයා කිසිම පැකිලීමක් නැතුව අර රන් කෝප්පෙම තෝරගත්තා. හරියටම මහාචාර්යවරයා බලාපොරොත්තු වුණ දේ. ඔන්න ඔතනින් තමයි ඊළඟ පාඩම පටන් ගන්නෙ. එතකොට මහාචාර්යවරයා හරිම සංසුන්ව කියනවා. පුතේ, කෝප්පේ මිලවත් ඒකේ හැඩයවත් ඇතුලේ තියෙන කෝෆි එකේ රසයට කිසිම විදිහකින් බලපාන්නේ නැහැ කියලා. අපි හැමෝම වගේ මේ තරුණියත් කරේ කෝෆි එක ගැන හිතන්නේ නැතුව හොඳම ලස්සනම කෝප්පය තෝරගත් එක. දැන් මහාචාර්යවරයා මේකේ තීරම පැහැදිලි කරනවා. බලන්න, ජීවිතය කියන්නේ අර කෝපි එක වගේ. අපේ රැකියාව, සල්ලි, තත්වය, අපිට තියෙන දේවල් ඒ ඔක්කොම අර කෝපි දාන කෝප්ප වගේ. ඉතින් වැදගත්ම දේ තමයි මේක. අපි නිතරම අර එළියෙන් පේන කෝප්පිය ගැන, ඒ කියන්නේ බාහිර දේවල් ගැන කොච්චර හිතනවද කියනවා නම් අපේ ජීවිතේ ඇත්තම රසය, ඒ කියන්නේ කොෆි එක රස විඳින්න අපිට අමතක වෙලා යනවා. හරි. දැන් මේ පාඩම් දෙකම සම්බන්ධ කරලා මහාචාර්යවරයා අවසාන වශයෙන් හරිම වටිනා දෙයක් කියලා දෙනවා. ඒ තමයි කෘතඥතාවයේ ඵලය. ඒ කියන්නේ අපිට ලැබිලා තියෙන දේවල් අගය කරන එක. අපිට උදව් කරපු අයව මතක තියාගන්න එක. අනිත් අයට අවශ්‍ය වෙලාවට උදව්වක් කරන එක. මේ පුරුද්ද ජීවිතය හරිම ලස්සන කරනවා කියලා එතුමා අවධාරණය කරනවා. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් මොනවද? ප්‍රධාන වශයෙන් කරුණු තුනක් තියෙනවා. එක, බාහිර පෙනුම. ඒ කියන්නේ කෝපය පස්සේ දුවන්නේ නැතුව ජීවිතය, ඒ කියන්නේ කෝපිය රස විඳින්න ඉගෙන ගන්න ඕන. දෙක, ඇත්තටම යමක් ඕන නම් ඒකට දැවෙන අභ්‍යන්තර ආසාවක් හදා ගන්න ඕන. තුන, Tamanට තියෙන දේවල් ගැන සහ අවට ඉන්න මිනිස්සු ගැන කෘතඥතාවයෙන් ඉන්න එක. මේක අපිව අවසාන සිතුවිල්ලකට ගෙනෙනවා. ටිකක් හිතලා බලන්න. Tamanගේ ජීවිතයේ කෝපියක මොකද්ද? අපි මේ දුවන්නේ මොන වගේ කෝප පස්සේද? ඇත්තරම ජීවිතයට වටිනාකමක් දෙන දේ මොකද්ද? හුදෙක් බාහිර ආටෝපියක් විතරක් වන දේ මොකද්ද කියලා වෙන් කරලා අඳුර ගන්න එක හරිම වැදගත්.